අන්පුවන් අපේ තාත්තස් ඉංග්ලිෂ් තවත් පාඩමකට සූදානම්. පාඩම් බෝඩ් එකේ දාලා තියෙනවා දෙයක්. මේ දෙයක් කියන එක වාක්‍යයක යොදන්නේ වාක්‍ය මුල යෙදෙන්නේ මොන අර්ථ දීම සඳහාද කියන එක කලින් ගොඩනගලා තියෙනවා. මේක මම නැවත මතක් කරනවා නම් පුද්ගලයෙක් අපි සාමාන්‍ය වාක්‍යකදී ක්‍රියාව කරන පුද්ගලයා වාක්‍ය මුල ඉන්නවා. ඉඳගෙන තමයි විස්තර කරන්නේ. I am going. She is reading. or she මුල ඉන්න වාක්‍ය මුල. The boys are playing. The boys වාක්‍ය මුල ඉන්නවා. එහෙම නැත්නම් ඒවල් තියෙන විස්තර කරන්න යම් සිදුවීම් අවස්ථාවල් විස්තර කරන්න ඕන නම් පස්සේ අපි පාවිච්චි කරනවා දෙයක් කියන එක වාක්‍ය මුලට. දෙයක් කියන වාක්‍ය මුලට යෙදුවන් පස්සේ එතන ඒකෙන් පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ මේ දෙයක් කියලා වාක්‍යයක් කවුරු හරි කියනවා හැමෝත් එහෙම මේ පුද්ගලයෙක් සම්බන්ධ නැති දෙයක් කියන්නේ. පුද්ගලයෙක් සම්බන්ධය කියලා කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි වාක්‍ය මුල ඉන්නේ. පුද්ගලයෙක් කරන ක්‍රියාවක් නෙවෙයි මේකෙන් කියවෙන්නේ කියන එක. ඒතකොට යම් කිසි සිදුවීමක් විස්තර කරනවා නැත්නම් අවස්ථාවක් විස්තර කරනවා. අනිත් වගේ දේවල් වලදී අපි මේක පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන හැටි කලින් කියලා දීලා තියෙනවා present tense එක උගන්වන්නදී. දැන් අපි දැන් උගන්වන්නේ future tense එක. බලමු future tense එක මේ කොහොමද යෙදෙන්නේ කියන එක. ඒක බලන්න මම මුලින් බෝඩ් එකේ දාලා තියෙනවා present tense එකේ වාක්‍ය. බලන්න මේ වාක්‍යය. There is a party. පාටි එකක් තියෙනවා. There's a party today. පද පාටි එකක් තියෙනවා. There's a birthday party අපි කියනවා. birthday party එකක් තියෙනවා. පුද්ගලයෙක්ගේ සම්බන්ධය නේ කාගේ හරි කවුරු හරි පුද්ගලයෙක්ගේ තමයි. නමුත් කියවෙන්නේ පාටි එක ගැන. එතකොට පාවිච්චි කරන්නේ අපේ තේන්නේ there. There's a party, there is a funeral, there is a wedding, there is a sports meet, there is an accident, there is an election. මේ ඔක්කොම දෙයක් වලින් පටන් ගන්නෙ. එතකොට දැන් මෙතෙන් මේ වාක්‍යෙදි මොකද කරේ? දෙයක් කියන එකේදී අපි මෙන්න is කියලා යදුවා. මොකද හේතුව මෙන්න මෙතන singular. එතකොට අපි මෙතෙන්දී යොදන be form එක මොකක්ද කියන එක තීරණය කරන්නේ. ඒ be form එකේ වාක්‍ය අග කියවෙන්නේ singularද pluralද කියන එක බලන්න. මෙතන singular නේ. ඒ නිසා අපි මෙතෙන්ට is කියලා යදුවා. there is a party. party එකක් තියෙනවා. ඒක තමයි present tense එකේ යෙදු ක්‍රමය. දැන් ඔක future tense එකට යනකොට මොකද වෙන්නේ කියලා බලමු. there කියන එක will be බවට පත් වෙනවා. There will be a party. Party එකක් තියෙයි. There will be a party tomorrow. There will be a party next week. There will be a party 14th of next month. මේ විදිහට අපි කියනවා. එතකොට සිදුවීම සිදුවෙන්නේ ඉදිරි කාලයේදී නම් එතකොට ඒ සිදුවීම සම්බන්ධයෙන් will be එහෙම නැත්නම් shall be පාවිච්චි කරන්න පුළුවන්. shall be එහෙම නැත්නම් will be. shall be formal. ඒක හැම විටම නීති රීති රෙගුලාර්සි මේ වගේ දේවල් වලදී පාවිච්චි වෙන්නේ. නැත්නම් අනිවාර්යෙන් කරන යමක් සම්බන්ධයෙන් අපි shall be පාවිච්චි කරනවා. එහෙම නැතිව නෑ. ඒ නිසා අපි වඩා බහුලව පාවිච්චි කරන will be මෙතන ගන්නවා. there will be a party. party එකක් තියෙන්නේ. දැන් මේ වාක්‍ය අපි ගනිමු ඉන්ට්‍රොගේටිව් වලට. මෙන්න කරන්නේ මෙතන මේ will කියන එක වාක්‍ය මොකක්ද? will there be a party? will there be a party? party එකක් තියෙද? will there be a party in the school? will there be a party at her house? එහෙම නැත්නම් will there be a party in the restaurant? යෝනි ප්‍රශ්න. එතකොට උත්තරේ දෙමු අපි නෙගටිව් වලින් කොහොමද? there will not be a party. party එකක් තියෙන එකක් නෑ. There will not be a party. There will not be a sports meet. There will not be a wedding. There will not be a ceremony. There will not be an election. Maybe the භාවිතාවල් negative වලදී අපි පාවිච්චි කරනවා. ඊළඟට අපි මේක plural එකට එමු. There මෙන්න මෙතන හිතුවා. There are accidents. රියානතුරු පවතිනවා. රියානතුරු තියෙනවා. පාරි බහුල ලෙස තියෙන දෙයක් මේක. පස්සේ මේ present tense එකනේ. දැන් future tense එකට ආරම්භකොට මේකෙත් මොකද කරේ will be. present tense එකේදී singular plural අනු වෙනස් වුණා. මෙතන මෙතන is එක මෙතන යෙදුණා. මොකද මෙතන singular මෙතන plural. accidents. නමුත් මේක future tense එකට යනකොට අපි යොදන්නේ එක්ක will be එහෙම නැත්නම් shall be. මම මේ වාක්‍යවලදී will be මොකද informal හින්දා. There will be accidents. රියානතුරු තියෙවි. මොකද හේතුව මේ ලංකාවේ යාන වාහන යන විදිය බැලුවම
ක්‍රියානතුරු වළක්වනවා කියන එක තරම් පහසු දෙයක් නෙවෙයි. නීති රීති තිබුණාට නීති රීති වලට අනුව නෙවෙයි වාහන පදවන්නේ. ඉතින් විවිධ කාරණා නිසා මේව දිගටම කෙරගෙන යනවා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ වාක්‍යෙ there will be accidents. Accidents in future as well. ඉදිරියේදීත්. එතකොට අපි නෙගටිව් වලට මෙන්න බලන්න මේක ඉන්ටර්නෙට් කරමු. Will there be accidents? Accidents තියේවිද? Will there be parties? Will there be weddings? Will there be funerals? මේ වගේ ඉන්ටර්ගේටිව් වෙන්න පුළුවන් එතකොට බලන්න ෆියුචර් ටෙන්ස් එකේදී will be and shall be පමණයි යෙදුනේ. එතකොට singular plural ගැටලුව ඒකට අදාළ නැහැ. negative කරනකොට there will not be accidents. There will not be accidents. මොකද හේතුව රියදුරන් විනීතයි. ඒගොල්ලෝ අකුරට වැඩ කර නීතියට අනුව වැඩ කරන්නේ. ඉතින් පොලිසිය මහතුරුත් මේවා හරියට බලාගෙන ඒ අනුව ඒක පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලොත් ආවට ගියාට මිනිස්සුගෙන් කීයක් හරි අරගෙන වැරදි විදියට රිය පදවන කට්ටිය බේරලා පිටක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා හරි විනීතයි ඔක්කොම. ඒ නිසා there will not be accidents. Accidents තියෙන එකක් නැහැ. ඒක තමයි දැන් මේ වාක්‍යය කියවෙන්නේ. දැන් මේ වාක්‍ය රටාවල් වල අලින් මේ ඉන්ටර්ග්‍රේට් වාක්‍ය මම තවත් ප්‍රශ්නයක් බාරපත් කරනවා. ප්‍රශ්න වචනයක් මුලට දාලා. when, where, how, why, what මේ වගේ ප්‍රශ්න වචන මුලට ගන්නකොට මේ ඉන්ටර්ග්‍රේට් කරපු වාක්‍ය මුලටයි මේ වචනේ යොදන්නේ. when will there be a party? When will there be a party? මේ ඉන්ටර්ග්‍රේට් වාක්‍ය මුලට මේ ප්‍රශ්න වචනේ ගැළපෙන ප්‍රශ්නය සඳහා ගැළපෙන විදිහට අය වචනේ. when will there be a party? කවද්ද පාටි එකක් තියෙන්නේ? කවද විතර පාටි එකක් තියෙයිද? ඒක තමයි මේකෙන් අර්ථවත් වෙන්නේ. අපි එතකොට මේකට උත්තරයක් දෙනවා. There will be a party next Monday. There will be a party next Sunday. There will be a party next week. මෙන්න මේ ආකාරයට තමයි there කියන එක future tense එකේ දෙන්නේ. ඊට වැඩි දෙයක් there වල ඉගෙන ගන්න දෙයක් නෑ future tense එක සම්බන්ධයෙන්. ඊළඟට සපොට් දෙයක් ඉගෙන ගන්න තියෙනවා මේක දැන් මෙන්න there කියලා තියෙනවා. දැන් අපි මෙතනින් future tense එකට යමු. future tense එක there හම්බ වෙනකොට මොකද වෙන්නේ? මෙතන තියෙන්නේ will be එහෙම නැත්නම් shall be. දැන් වැඩිපුර තියෙන්නේ future tense එක there වලට will be shall be. be form එකෙත් will be shall be. continuous එකෙත් will be shall be plus ing. මෙතන දෙකක් එකම වර්ගයෙන්මයි තියෙන්නේ. එතකොට මේ දෙකක් මෙතන තියෙනවා නෑ. අපි මේ දෙක එකක් කරමු. බලන්න යට වැඩි ලේසි. එතකොට මේ කොටු දෙක එකක් කරලා මේ දෙකේ ලියනවා will be. shall be කියලා. මේ දෙකටම දෙන්නේ will be shall be. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. මේක අපි දවසින් දවස සම්පූර්ණ කරමු. ඉතින් අද පාඩමට සහභාගී වුණාට ස්තුතියි. නැවත පාඩමකින් හමු වෙමු. පාඩමට තව යාළුවෙක් කව කරගන්න. subscribe කරන්න. අයබෝවන්.